අයියකෝ බස් ස්ටෑන්ඩ් එකේම ගැහුවා උන්ට. ආ? යකෝ උඹලා මගේ මිනිස්සු කියලා දන්නවා උන්. ආයෙන්නේ නෑ අයියා. ඉවසන්න බෑ. දැක්ක තැනම ගැව්වා. උන් කොහෙද? අපේ වාඩියට ඔත්තු දීලා. එහෙම කොහොමද මට මේ කේස් එකට නගින්න වෙනව බා? ආයෙන්නේ නෑ අයියා. උඹලා වැඩක් කරගෙන ඉද්දි අනා ගන්නවයිකෝ. හැම වෙලේම. ප්ලීස් මොකද්ද බං? මේකේ තේරුම. බුවත් දාලා වැඩ ටික කරපන් බං. ඇද්දි දැක්කා ඉතින් දුන්නා නේ අල්ලයි කරන්න දෙයක් නැහැ. ඉතින් කොල්ල ටික පැන්නා. වැඩක් කරද්දි හරියට බල්ල කරපල්ල බං. උඹලට හැමදාම පොඩි උන්ට වගේ අනන්න කියන්න බෑකෝ. ඒ කියන්නේ මේ ගහපු ගේම කොහොමත් පත්තු වෙනවා. ඒ තනිද්ද වෙද්දි. ඔව්. කොහොමත් මට ඇතුළට යන්න වෙනවා. කමන්නේ. කමන්නේ මම මේ නඩුවට නගින්න. කොහොමත් මට ඇතුළට දවස් දෙක තුනක් ඉන්න වෙනවා. නෑලයියා. පසිප්පු වාඩිය ගැන ඔත්තුව දීලා තිබ්බ කොල්ල දෙන්න ඉන්නවා කියලා විශ්වාසන දෙනකින් ඔත්තුව ආවා අපේ ප්‍රින්ස් අයියට. සක්සුදස්සේ තහවුරුයි ප්‍රත්‍යක්ෂයි යද්දී බඩු එතන දුන්නා ඔලු කට්ට දෙබෑවෙන් දෙන්නම එතනමයි. ගල්ටා කුරා උඹලා දෙන්නම මුන් දෙන්නගේ උදව් වෙන්න ඕනේ. හරි නේ අල්ලයි. දෙන්නට උපරිම ළඟින්ම ඉන්න ඕනේ. මොකද ඔබ බලා ගන්න ඕනේ මූ ගැන. තේරුණාද ගල්ටා? ඔබ බලා ගන්න ඕනේ මූත් එක වාඩිය ගැන. එතකොට ප්‍රින්ස් ප්‍රින්ස් හැමදේම මම ඔයාලට කියලා තියෙන්නේ. ඔයා ඒ පැත්ත ගානට බැලන්ස් කරලා වැඩේ යන්න ඕනේ. හරි මම නානා අයියා. යොන්ඩි. මේ අල්ලයි දවස් දෙක තුනක් නැති වෙනවා. උඹයි මම විතරයි මේක හැමදේම දන්නේ. මලත් හැම වෙලේම උඹත් එක්ක ඉන්න බැරි වෙනවා. මමත් ඉතින් බිස්නස් වැඩවල අරගෙන මේ යන්න වෙනවානේ. උඹ අනිවාර්යෙන් කොල්ල ටික ගැන බලන්න ඕනේ. බයින්ඩ බා ප්‍රින්ස් අයියා. දන්නවනේ ජොන්ටි ගැන. නියල් අයියේ අපි වාඩියට තමා යන්න ඕන නියල් අයියේ. ඔව්. උඹලා ඔක්කොලා වාඩියට බලයල්ලා. යොන්ඩි. යල්ලා අයියා අතින් බැලලා ගියා මචං. ඉතින් එහෙම වාඩියට යන්න. කුඩා බස් ස්ටෑන්ඩ් එකේ ගහපු එක තමයි වැරදි නේද අප්පා. අයියට හොඳටම කේන්ති ගියා අප්පා. ඒ උනාට දෙන්න එක දුන්නා ඔළුවටම. මේක දුන්න මම මේකෙන් ආයේ දුන්නේ උගලට දුන්නේ මං දුන්න පොළුවට ඔළුවට සැරටම දුන්නා ඉතින්. යාලා පැලෙන්න සැරටම දුන්නා ඉතින් ආයේ. බට්ටිගෙන ඉන්දයා අරංගා බඩු අර කුරා. ඌරෝ ඔය ජොන්ඩියා බාසු මේ සාම්පල් බල්ලක් තියෙන්නේ. සරයි අයියා ණය විස වගේ ඌරා ඔය ජොන්ඩියා මේකෙන් සාම්පල් එකක් දාපන්කෝ අපේ ප්‍රින්ස් අයියට. මට විතරක් නෙවෙයි. යොන්ඩියටත් දාපන්. තොට්ට දෙන්නටම දාපන්. ජොන්ඩියා මේ ගොල්ලෝ මොනවද ඔය කියවන්නේ? මේ ප්‍රින්ස් අයියා ඇත්තටම මේ ගොළුව මොනවද මේ කියන්නේ? ඒ ඔව් කියන්නේ බං අයියා අරන් ගියා කියලා. අයියා තරමු නියල්ලා යරන් ගියා කියන්නේ. ඔඩේ. ඩාරෙන්ග බඩපත් එක්ක කතා කරන්න තියෙනවා. ඔඩේ. යල්ලා යා දවස් දෙක තුනකින් එයි බං. හරිද? ඔබ මේ මැච් එක එතන ගහන්න යන්න ඕන උඹට දෙයක් කිව්ව මතකයිනේ? යල්ලා කිව්ව මතකයි නේද උඹට? අද ප්‍රින්ස් අයියා මැච් එකම ගහන්න ඕනේ. මොකද්ද කේස් එක මොකද්ද? යකෝ මේකේ අයියා ගියාට පස්සේ මල්ලියකෝ රන් කරන්නේ. යකෝ නිහලා තන ගන්න බෑ. ආසු. ගම්බලා මේ තාත්තේ ඉන්නේ අයියා හින්දා ඒක මතක තියාගනින්. ප්‍රින්ස් අයියා බාසු අපි මේ වෙලාව රණ්ඩුලා හරියන්නේ නැහැ. අයියා නැති වෙලා අපි ඔක්කොම එතන ඉන්න ඕනේ බං. අයියා කියලා ඇටින් ගේම ගහන ගේම දන්නව යකෝ. මේක නවත්ත බලන්න. යොන්ඩි. ඔයාලා බාර දුන්නා මතකද? ඔය බලයන් එකට.
පවට. මම හරිය මගේ යන්න. පුරා මේ වගේ උඩා ඉඳ ගන්න බෑ. ඒ වයින්ද අපි හම්බ කරන් කන්නේ. හරි පින්ස අයියා. හරි. ජොන්ඩේ. පින්ස අයියා මටත් වත් ගන්න කියලා. මම දන්නවා බා මේ ගේමේදී ප්‍රින්ස් අයියා මට අනේ මේවත් නැහැ කියලා. නානා ඔව්. ලොකු වැඩකට යන්නේ. කෑන් දෙතරම් පල්ලෙහාට බලයා. ප්‍රින්ස් අයියා ඉන්නවා. අපි ඉක්මනට එන්න. සරි අයියා. සරි. මේක කවදාවත් මෙහෙම තමයි දැකලා නැහැ ජොන්ටි අයියා ඔය. ජොන්ඩේ. මෙතන එහාට මම තනියම යන්නම්. මේ ටිකේ පොඩ්ඩක් කැලට් එකේ ඉඳපන්. සරි ජොන්ඩේ. මං ටක් ගාලා එනවා බා. වයින් දෙපා. හරි. ජොන්ඩේ. ඒවා දුණන් මේක ඉන්න ඕනේ. පයිසෙ දුන්නේ. වයින් දෙපා බා. එකයි තුනයි. සීදවත්තට පහක් දැම්ම. අය තව පාළු වත්තට අවසර දෙන්න ඕන 3ක්. අවසර 3ක් ඉල්ලලා තිනවා. අවසර 3ක් දෙන්න ඕනේ. අවසර 3ක් දෙන්න ඕනේ. එහෙමද? ඒ ටික බලලා කර. ජොන්ටිකෝ. එයාලා ගියා ගේමට. ඒක නෙමෙයි ගොළුවා මොකද බං? ඌ වැඩ ටික කරන් ඉන්නවද? ඔයා නෑ අයියා. ඌ කියන වැඩේ ලස්සනට කරනවා. අයියා. දවස් දෙක තුන යන්න ඇති. ඒකගෙන් කොහොමද ආවේ එළියට? අවුලක් නෑ බං. මාත් හිතුවේ දවස් දෙක තුනක් අදින්න වෙයි කියලා. එක දවසකින් මාව බං ෆයිල් එක යට ගහලා. මොකද තාත්තේ? අයියා මේ පින්ස් අයියා මේක දෙන්න කිව්වා අප්පා මේ පාළුවත්තේ බඩු වල සල්ලි කියලා කිව්වා. ඔව්. කුරා. පාළුවත් සල්ලි ටික ඇවිල්ලා තින්නේ. ඉතුරු බඩ ටිකක් තියාපන්. අවුලක් නෑ උන් සල්ලි ගන්නට දෙන්න. හරි නේ අයියා. මම ඩිවන්න. කෝ කට්ටිය ජොන්ටියම ගිහිල්ලා අර ගේම් එකට අනිත් කට්ටිය ඉන්නවා වැඩ ටික බලාගෙන. ආවෝන් මට වැඩක් දෙන්නේ නැහනේ. ජොන්ටි ගේමට ගියා. ඌ ගේම ගහලා. මල්ලි ඔබට තාම ගේමක් බාර දෙන්න බෑ මල්ලි. ජොන්ටි ගැන දන්නවනේ ඉතින්. නායට ආන්න නැති එක. උට අම්මා තාත්තවත් නැහැ. ඌ අම්මා සක්කිලියා. ගැහුවොත් ගැහුවම තමයි. ඒකයි මං උඹව ගේම් වලට දාන්න නැත්තේ බා.
යල්ලා අයියා. මම මේ ටික පාළු වත්තර මේ ගින්දා දෙන්න. 4 කිලෝනේ. තනියම යන්නේ. අනේ මම නේ නෑ. නානා. බල්ලා මුත් එක තනියම. මොකද යකෝ කලබලෙන් වගේ කතා කර බල්ලා. යල්ලා ඒ පොඩි අවුලක් කියලා තියෙන්නේ යල්ලා ඒ. ඩොන්ඩිට ගහලා ඔළුවටමයිනේ යල්ලා ඒ ගහලා තියෙන්නේ. Hello Princess. දුන් ගියාවේ නෑනේ. තුන හතරක් ගෙනා ගිහිල්ලා. මං ගිහින් බලන්න. Jawab. Donde batte kene ආවේ. ඒකට කළු සල්ලි ටිකෝ. කන්සෝලිත් නෑ අයියා. dondiyak ගහලා. ඊයේ ගොළුඩම ගහලා තියෙන්නේ. ඊටවසෙන් වෙලා ගහලා තියෙන්නේ. එතකොට ඒක එහෙම වුණා. උගියා අපි කරන්න ඕනි බා. හොඳට මුඩ අම්මා තාත්තා නැති කානේ. ප්‍රින්ස් ගල්ට යල්ලා ඒ. ගිහිල්ලා බොඩි එක බලපන්. බල්ලා වෙන්න ඕනි දේ මට කියපන්. අනේ යල්ලා මම මම ඉතින් බලන්න. බලා ගන්න. මම බලන්න යල්ලා ඒ ටික. මේ වැඩ ටික යන ගම මම යල්ලා ඒ. මගේ කළු සල්ලි ටිකට මොකද උනේ කියලා බලපන්. අනිවාර්යෙන්ම අය. පළෙන් බල දෙන්න. වලට. ඉතින් මම බාසු අලුත් එකෙන් ෂොට් එකක් දාන්න මට. අඩෝ ගොළුවා. දාපන් ෂොට් එක.
මුළු මල්ල බර ඇති. ආපු මොකද මේ පැත්තක් ගත්තා යමා ඔය යන්නද? ඉතින් බරු ටික තියපන්. බසු පිස්සෙක් වෙන්න තු අයින් යම් බා ඔබ තාම ලාමක වැඩි බම් මේවට ඔබට මේවා තේරෙන්නේ නෑ බා මගේ අද බලපන් උඹද මමද ලාමක් කියලා. බසු මේක සෙල්ලම් කරන වෙලාවක් නෙමෙයි බල්ලෝ ඔය සල්ලි බෑග් එක ගේන ගමන් අපේ වාඩියේ කොල්ලෝ කීයක් බලන් ඉන්නවද නිහාල් අයියා මට දුන්න තත්තර මොකද වෙන්නේ යකෝ මට තෝ ලොකුත් නෑ තෝගේ නිහාල්ලා ලොකුත් නෑ අකෝ. අද මේකෙන් එන්නට මං විතරයි. බල් පාරයෝ මේ බලමුද උඹද මමද කියලා. යකෝ ජොන්ටි කියාගෙන හැම වෙලේම ජොන්ටිට දුන්නා. තොට මල්ලි කෙනෙක් ඉති මගේ ගාන ගන්න නැති වුණා යකෝ. මගේ වැඩි මල්ලි. අයියා උසාවිය ඇත්තේ මං ගෙදර ගිහිල්ලා වෙන අදුමක් දාගෙන අයියාව එක්කන් එන්න. ඔබ වරේ පොට්ටකට. හරි මං එන්න පොඩ්ඩක් අන්තිමේට මේක කාටවත් කරන්න බැරි වෙලා මම කරාකෝ. තොට ගේම දුන්නේ මම. අලුත් වැඩිය බඩු සැර වැඩි නේ. ඔව් බං හදවතත් එක්ක ගැලවිලා යනවා වගේ බං හොට් එක දානකොට හරි උන්දලා හරි ඔක්කොලාටම දෙන්න ඔව් යන්නේ ඉඳ තොරත. ගුරා එළවඩ පින්සාට ප්ලේට් දෙක කරාවේ දැන් අපේ එක තර වරේ මේකත් එකක් අයියා ඔව් කියපන්. අයියා තන කොල්ලෙක්ට කරදර කරනවානේ. මම ගියා මටත් කේස් එකක්ද කියනවාකෝ. මේකේ කොයිද පාලම ගාවද? Please don't take. මරලකෝ. සල්ලි දෙනකම් බෝ යවන්න. ගණින් ගණියකෝ සල්ලි ටික
යකෝ මාස 4ක් තිස්සේ කට්ටි දෙන්න දීපු යකෝ සල්ලි ටික. සල්ලි දෙනකම් බෝ අද යවන්නේ මොකද්ද වෙද වෙන්නේ ආ? නැතෝ බලව මේක නියල්ලේ බෝඩරේ මේ නියල්ල ඒරියාවේ කන්න දෝ බලව ඒ බලපන් කන්න දෝ බලව අයියා කන්න දෝ බලව ඊරම යකෝ ඒ බලව බලව ඊරම බලව කන්න දෝ බලව පුරානේ අද ඉතින් මේ එරියල් එකේ අහිංසක වෙන්න ගහන්න බෑ. හරිද? නැගිටපන්. ඒක උඹට කතා කරන්න බෑද? යකෝ. තොපිට ලැජ්ජ නැද්ද යකෝ? මේ වගේ අහිංසකෙක්ට ගහන්න? ආ? අපි බලගමු. බලගමු මොකද වෙන්නේ? මොනවද යකෝ බලන්නේ? ආ? මොනවද බලන්නේ? පළයව හතරන්ති කඩා ගන්න නැතුව මෙතනින්. නල්ලේ උල්ලන මොකද අපි කරන්නේ? මම අපි ගාවට ගමු නේ බා. ඒක හොඳයි අපි උඩ ජොබ් එකක් දීලා තියාගමු. මොන්ටි පුරා හොඳන්නේ අයියට හොඳයි නම් මට එච්චරයි ඌ තියාගමු. ඌ අහිංසකෙක් බා. මේ තමල වඩි. මොකද ගිස්සේ ලොකු ගේම් එකට යන්න දෙන්න. මොකද ගිස්සේ ඒසෙක් කියන්නේ කළු සල්ලි වගේ ඇත්තේ මේ පොට්ටේ කියන්න. එතෙන්ට ගිහිල්ලා එනවා ඩයල් එක පොර ලේසි පාසු ඩයල් එක නෙමෙයි. ගිහිල්ලා පොරට ෂොට් එකේ දාලා සල්ලි අරගෙන එන්න තියෙන්නේ. අපේ අයියාගේ සල්ලි වගේ. හැබැයි ගේම් පොඩ්ඩක් හරි මිස් වුණොත් දෙන්නම ඉවරයි. හරියටම ගහන්න ගහන ගේම්. ලේසි නෙමෙයි එන්නේ අමු සතෙක්. සුපිරි ඩයල් එකක් ඉන්නේ. ඔබගේ තමයි ගේම් තියෙන්නේ. මොනවා මේ ඩයල් එක මම ඩයල් එක කියන්න. මගේ තව කොල්ලෝ ටිකක් ඉන්නවා. මම උන් ටික ධම්මලා පුවත් එදාට ගෙනල්ලා හරියට කියන විස්තරේ කියන්න. කරන්න ඕනේ විස්තරේ. ඒ විදිහට වැඩ ටික වෙන්න ඕනේ. චුට්ටක් හරි එහෙම වුණොත් අපි දෙන්නගේ මූණේ දෙලි ගෑවිලා අපි දෙන්නටම යන්නේ නැහැ මම කියනවා. හරි මට සිද්ධිය පැහැදිලි වෙන්න ඕන ටික මම බලා ගන්නම් මට ඩයල් එක පොඩ්ඩක් පෙන්නන්න ඔබට මාත් එක්ක යන්න වෙන්න ඔබට මාත් එක්ක අපේ පොට් එකට යන්න වෙනවා. මේක ලේසි ගේමක් නෙමෙයි. ඔබ මේක අපේ පොට් එකේ ඉඳන් ගහන්න ඕන ගේමක්. මට තේරුණා එතකොට ඔබ ඩයල් එක මොන වගේද කියලා හැසිරීමට ආයෙම තේරුම් ගන්න පුළුවන්. ඔබ අපිත් එක්ක ඉන්න ඕනේ එතකොට. හැබැයි ඔබයි මායි අඳුරනවා කියලා වචනකින්වත් දැනගන්න තියෙනවා. ඔබට කතා කරන්න බෑ. ඔබට කතා කරන්න බෑ. බලා කියපු වෙලාවට මාවනේ. හොඳයි ඈ. මම දැන් අපේ අයියා වෙම එක්කන් එනවා. ඔබට තේරෙනවද ඔබ ගොළුෙක් වගේ ඉන්න ඕනේ. හරිද? ඔබ ගොළුෙක් වගේ ඉන්න ඕනේ. ඔබලා මගේ මූණේ දැලි ගන්නට බෑ. වැඩේ හරියට කොට දාලා දෙන්න ඕනේ. පොඩ්ඩක් ගුටි ගන්න නම් වෙනවා. අවුලක් නැහැ මම බලන්න හොදට ගෙවනවා. වැඩේ කොහොම හරි කොට දාලා දෙනවා. කොට ගෙවනවලු බං. වැඩේ ගම් බං. එහෙනම් අය වැඩේ වුණා කියලා හිතා ගන්න. හතරයි මං ගොළුෙක් වගේ රඟපාන්න ඕන මේ කතාව දිග කතාවක්. මේ කතාව ඉවරනකම් ඔබ ගොළුවේ. ගේමට සෙට්ලා ඉදපල්ලා. මං ගිහලා කට්ටිය පත්තු කරන් එන්න. හරි බොසා. මූ දනගස්සමු. මේ ගේම ගාලා හම්බුන කලිසල් වලින් භාගයක් ඔබටත් අනිවාර්යෙන් දෙනවා.
ඔබ හැමදාම මාත් එක්ක ඉඳපන්. මේකේ දැන් කොහොමද මම තමයි රන් කරන්නේ. පල් පාරය